ආයුබෝවන් සුබ දවසක්. අපගේ දෙවෙනි පාඩම වෙන්නේ ඊ නූමෙරි. මේ පාඩමෙන් මම ඔයාලට කියලා දෙන්නේ ඉතාලියෙන් කොහොමද ඉලක්කම් හඳුන්වන්නේ කියලා. එදිනෙදා ජීවිතේ ගොඩක් අවස්ථාවන් වලදී අපිට ඉලක්කම් භාවිතා කරන්න වෙනවා. කාට හරි වෙලාවක් කියද්දි, දිනයක් කියද්දි, දුරකථන අංකයක් දෙද්දි, මොකක් හරි දෙයක ප්‍රමාණයක් කියද්දි, ඒ විතරක් නෙවෙයි මුදල් ගනුදෙනුවලදීත් අපිට ඉලක්කම් භාවිතා කරන්න වෙනවා. එහෙනම් දැන් අපි පාඩම පටන් ගමු. කොමින්චාමු. අපි මුලින්ම බිංදුවේ ඉඳන් 10ට ඉතාලියෙන් කොහොමද කියන්නේ කියලා බලමු. 0 බිංදුව 1 එක 2 දෙක 3 තුන 4 හතර 5 පහ 6 හය 7 හත 8 අට 9 නවය 10 10. ඔන්න දැන් අපි බිංදුවේ ඉඳන් 10ට ඉගෙනගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ 11 ඉඳන් 20ට ඉගෙන ගන්න. 11 11 12 12 13 13 14 14 15 15 16 16. ඔයාලට පේනවා 11 ඉඳන් 16 වෙනකන් ඉලක්කම් ඉවර වෙලා තියෙන්නේ දීචි කියන කොටසින්. 17 17 18 18 19 19 20 20. ඔයාලා දැක්කා 17 18 19 කියන ඉලක්කම් ඉතාලියෙන් කියද්දි මුලට එකතු වෙලා තියෙන්නේ දීචියා කියන කොටස. ඉතින් මේ ටික මතක තියාගත්තොත් ඔයාලට ලේසියෙන් ඉතාලියෙන් ඉලක්කම් කියන්න පුළුවන්. දැන් අපි 21 ඉඳන් 29ට ඉතාලියෙන් කොහොමද කියන්නේ කියලා ඉගෙන ගමු. මේ ඉලක්කම් ටික එකම රටාවකට තමයි තියෙන්නේ. මේ රටාව ඉගෙන ගත්තොත් අපිට ලේසියෙන්ම මේ ඉලක්කම් ටික කියන්න පුළුවන්. අපි ඉගෙන ගත්තා 20ට කියන්නේ වෙන්ති කියලා. එතකොට අපි 1 ඉඳන් 10ටත් ඉලක්කම් ඉගෙන ගත්තා. අපි 2ට දූවේ කියලා කිව්වා. එතකොට වෙන්ති දූවේ 22, 23 23, 24 24, 25 25, 26 26, 27 27, 29 29. අපි 21යි 28යි කියන ඉලක්කම් දෙක මගහැරලා තමයි මේ 29 වෙනකන් ඉගෙන ගත්තේ. අපි බලමු ඒකට හේතුව මොකක්ද කියලා. අපි ඉගෙන ගත්තා 20ට වෙන්ති කියලා. 1ට ඌනෝ කියලා. ඔයාලට පේනවා මෙතන වෙන්ති කියන එකේ අවසානයේට වවල් ලකුරකුත් ඌනෝ කියන එකේ මුලට වවල් ලකුරකුත් යෙදිලා තියෙනවා. මෙහෙම එක ළඟට වවල් ලකුරු දෙකක් ආවොත් එක වවල් එකක් ඉවත් වෙනවා. වෙන්ති හා ඌනෝ එකතු වෙලා වෙන්තූනෝ කියලා හැදෙනවා. වෙන්ති හා ඔත්තෝ එකතු වෙලා වෙන්තොත්තෝ කියලා හැදෙනවා. අපි දැන් බලමු 30 ඉඳන් 100ට ඉතාලියෙන් කොහොමද කියන්නේ කියලා. 30 30 40 40 50 50 60 60 70 70 80 80 90 90 100 100. අපි මුලින් 21 ඉඳන් 29ට ඉගෙන ගත්තා වගේ 30 ගණනුත් ඒ විදිහටම හදාගන්න පුළුවන්. අපි 30ට 30 කියලා කිව්වා. 1ට
ඌනෝ කියලා කිව්වා. 30 හා ඌනෝ එකතු වෙලා 31 වෙනවා. ඒ වගේම 32, 33, 34, 35, 36, 37, 38, 39 කියලා කියන්න පුළුවන්. අපිට මේ විදිහටම ඉතුරු ඉලක්කම් ටිකත් හදාගන්න පුළුවන්. අපි දැන් 200 ඉඳන් 17 ඉතාලියෙන් කොහොමද කියන්නේ කියලා බලමු. 200, 200, 300, 300, 400, 400, 500, 500, 600, 600, 700, 700, 800, 800, 900, 900, 1000, 1000. දැන් අපි 1000ට වඩා විශාල සංඛ්‍යා කියන විදිහ ඉගෙන ගමු. 2000, 2000, 10.000, 10,000, 100.000, ලක්ෂය, 200.000, 2,00,000, 300.000, 3,00,000, 400.000, 4,00,000, 500.000, 5,00,000, 600.000, 6,00,000, 700.000, 7,00,000, 800.000, 8,00,000, 900.000, 9,00,000, 1,000,000, මිලියනය, 1 බිලියනය. ඔන්න දැන් අපි බිංදුවේ ඉඳන් බිලියනයට වෙනකම් ඉගෙන ගත්තා. එහෙනම් අපි නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. Ciao ciao! Ci vediamo presto!